කෑෂ් ඔන්න ඉතින් අද අලුත් vlog එකක් කරන්න ආවා. අද අපි යනවා මාරබැද්ද ගාඩන් රිසෝට් එකට. ගම්මත් තමයි රාත් වෙලා ඉන්නයි. උච්චදා ගතාගම්. අපි දැන් පිටත් වෙන්න හදන්නේ. අපි ටිකක් ඉස්සරහට ගිහලා ටික guys, දැන් අපි දැන් breakfast ගන්න ආවා කඩේකට. කණ්ඩය. දැන් අනිත් අය ගත්ත මේ මාළු බන්න අනිත් බක්කා මම ඉතින් චිකන් බන්න එකයි රෝල් දෙකයි ගත්තා. අපි ආයේ බෙක්ස් ආරම්භ පිටත් වුණා. දැන් අපි නුවරට ගිහිල්ලා නුවරින් අපි රිකිල්ලගස් කඩේට ටවුන් එක පැත්තට ආවා. රිකිල්ලගස් කඩේ ටවුන් එකට මේ හුච්චිඩියක ඉන්නේ. හුච්චිඩියකින් බඩු වගේක් අරන් අපි දැන් හොටෙල් එකට පිටත් වෙනවා. දැන් කිලෝමීටර් විනාඩි 9ක් වගේ තියෙන හොටෙල් එකට. hotel එකට ගිහිල්ලා hotel එකේ හරි ආසාවෙන් බලන් ඉන්නවා නේද? දැන් අපි දැන් ආවා hotel එකට මාරපැත්ත ගාඩන් රිසෝට් එකට. අපිට සාෂුට් එකකින් වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙනවා. වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන ඔක්කොම පෙන්නන්න. අපි යන්නේ.
ගයිස් ඉතින් අපි හොටෙල් එකට එවිල්ලා ඉන්නේ දැන් ඔය කම්පියුටර් ඉවරයි දැන් අපිට රූම් එක තමයි අරේන්ජ් කරනවා දැන් මම පොඩ්ඩක් මෙහෙලා පූල් එක පැත්තට මොකද ලස්සනයි ආයෙත් view point එක තියෙන ගම්මට සුපිරි අතනම් පොඩ්ඩක් අවුවයි මේ අවුව තියනවා ඉතින් ෆැමිලි එකකින් නැති මාරම ලස්සනයි සුපිරි අද ඉතින් අපි බලමු කොහොමද ගෙවෙන්නේ කියලා ඉතින් ඔයගොල්ලන්ට පේනවා අර පැත්තෙන් තියෙන නුවර කන්ද කියලා නුවර පැත්ත කියලා කියන්නේ අපි ආවේ අර පාරේ අර ඔයගොල්ලන්ට පේන ඇති අර එතන පාර සාලිය තා තියෙන ඉතින් අපි බලමු කොහෙද එන්නේ කියලා ඔයාලට ආලුවෙක් ඉන්නවා වෙන්නන්නේද? එයා නෙදි. ෂූට්. යාට හොඳටම නිදිමතයි. අම්බෝ ඒක මාරම ලස්සනයි. කියන්න රසන නැහැ. දැන් තා ෂූට් එකකින් අපිට රූම් එක දෙනවා අපි ඊට පස්සේ රිම් එකට යමු හරි ආසාවෙන් නම් රූම් එක බලන්න අනගාස් දැන් ලන්ච් ගන්නවා අපි බුෆේ එකට අද බුෆේ තියෙන්නේ අපි බලමු දැන් මොනවද තියෙන්නේ කියලා Siapa guys? Tiana, chicken biryani Tiana, vegetable noodles Tiana, tandoor chicken with fried rice Tiana, fish fry ball black curry Tiana, sweet sauce Tiana, vegetable burger Tiana, Tiana. Gonna be ganti dulu. Karena ada safety. Tapi lunch එක ගත්තා. අපිට රූම් එක හම්බෙන්නේ 2:30 හරිද? තාම ලාවට පේනට. වෙලාව 2යි ගානක් තියෙනවා. 2යි කාලේ වෙලාව 2යි 30 තමයි රූම් එක හම්බෙන්නේ. ඒකන් වටේ විදවිදි ඉන්නවා. දැන් අපි රූම් එකට යන්න හදන්නේ. අපි රූම් එකට යන්න ඕනේ වාහනයක.
දැන් අපි ආවා. බලන්න. මේ තියන්නේ අපේ රූම් එක. Sweet room. ස්වීට් රූම්. මාරම ලස්සන view එක පේන ආයෙ මෙතනට ආයෙ view එක යත්තම. අපේ රූම් එකට ගිහලා බලමු. මේක තමයි අපේ ස්වීට් රූම් එක. අපි අතට ගිහලා බලමු. මේ වගේ තමයි ඉතින් අපේ රූම් එක බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි ඉතින්. තියෙන බාත්රූම් එක. බාත්රූම් එකක් තියෙනවා. මේ ගියාම අපිට මෙතනින් view එක තේරෙනවා බාත්රූම් එක නනායි බල නාම දින්නේ ඉලිමලට ආවේක තියෙනවා. නෑ කොමන්ට් එක. මේ සීට් එක. ආයි කොණ්ඩ වේල ගන්න එකක් තියෙනවා. ෂැම්පූ ඩෝජර් conditioner dragon toothbrush ඔක්කොම තියෙනවා. එතන අපිට පොඩි අල්මාරියක් තියෙනවා. මේක අල්මාරිය. ඒකත් පොඩ්ඩක් තියෙනවා. ගාස් එකක් තියෙනවා. අවරණයක් තියෙනවා. වෝටර් බොටල්ස් තියෙනවා. ඒ වගේම අපිට කොෆි හදා ගන්න පුළුවන් නම් ටී බෑග් එකක් තියෙනවා. ග්ලාස් එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා අපිට ඕන වැඩ මොනවා හරි තියනවා නම් කරගන්න පුළුවන්. ටීවී එකක් තියෙනවා. මාතයන් ඩවල් එක තියෙනවා. ටීවී එක අපිට මේ වගේ ඕපන් කරගෙන බලන්න පුළුවන්. ලස්සනයි. ෂෝපිරි අතයි. ඔය බලමු තින් හරි දවසක වෙන හැටි. බෑ අපි ගිල්ලන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති view එක මානව ලස්සනයි තියෙනවා. පිස්සු හැදෙනවා.
ඔයගොල්ලන්ට කියන්නේ මේ පැත්තේ භාවනා කරන්න එහෙම හොඳයිලු. ඒ වගේම මේ හොටෙල් එකේ නමක් කියලා තියෙනවා අර අහසේ උඩ මාලිගාවක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ හොටෙල් එකට කට්ටිය අතට අහසේ පාවෙන මාලිගාව කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය හරි ආසයි. ඒ වගේම ගොඩක් ලස්සනයි. ලයිට් ටූල් එකක් තියෙනවා. ඒ වගේම පාර්ශනයේ තිබෙනවා. පාර්ශනයේ තිබෙනවා. රැට ගොඩක් ලයිට් කියලා කට්ටිය බලන තමයි මාර මෙතෝ ඉතින් ඉන්නත් බලන්න. දැන් පොඩ්ඩක් එළියට යවවා. බාණ්ඩෝ view එක තියෙනවා. පැත්තේ තියෙනවා superior. ආයි බලාකුළුත් ඒ වගේම මාරම ලස්සන දෙයකට තියෙනවා. ඔයගොල්ලන්ට කියන්න මේ ඔයගොල්ලෝ පේනවා නේද අර මේ කොටේජ් එකක් වගේ තියෙනවා. අන්නේ ඒ room එකට මේ දෙනවා පොඩි pool එකක්. ඉන්නවා මම පෙන්නන්න. ඒක ගණන් ඒක එකයි ගණන් දුක දවන්න night එකක් ඉන්න. ආන්න guys ඒකේ එතන pool එකක් තියෙනවා. ඒකේ මේ view එකත් එක්ක බල ආයි සීකර කර ඉන්න පුළුවන් ආතල්ලගේ. අන්න ඒක තමයි අපි ඉන්න තැන. ආයි ලස්සනයිනේ. ආයි මෙහෙම වාහනේ ඇවිල්ලා අපේ ඒක හොටෙල් එකේ වෙහිකල් එකේ ඇවිල්ලා මෙතනින් නවත්තලා අපේ බෑග් ටික දීලා මාර සර්විස් එකක් තියෙනවා. ඒ වගේම මිනිස්සුත් හොඳයි. කෑමත් සහයි අපි ලන්ච් එක ගත්ත විදියටම මාෂු පිරි තියෙන කෑම එහෙම බාන්නම ආරක්ෂා ඒරියා නයිස් මාරම ලස්සනයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් මෙතනම පාරක් තියෙන අපි ගිහිල්ලා බලමු. යා meditation area එක මේක අපි ගිහිල්ලා බලමු. භාවනා කරන්න. මේක හොඳයි මයින්ඩ් එක හැම හදාගෙන ගෙදර යන්න පුළුවන්. ආයි රිලැක්ස් වෙන්න හැම මෙතන හොඳයි. ඉතින් බලන්න මාර්ම ලස්සනයි. පාර බලන්න වරු. ඒක දාන්නේ. අන්න මෙතනට වෙලා මේ තියෙන්නේ ගල්සිය. ආරක උඩට වෙලා ආතල්ලගේ භාවනා කරන්න හැම පුළුවන්. ඔයගොල්ලොත් ඇවිල්ලා රිලැක්ස් වෙන්න ඉතින් නාලබද්ද ගාඩන් රිසෝට් එක ආයෙත් ලස්සනයි ඉතින් සුපිරි. මේ පල්ලෙහා පෙන්න මේ වගේ ඉතින් ගලක වඩිලා ඉතින් භාවනාවක් දාන්න තියෙන මේ view එකත් එක්ක. මේ තමයි guys හෙලිකොප්ටර් එක.
ඉතින් අපි පොඩ්ඩක් පල්ලහට ආවා. අපේ පැත්තේ තමයි රූම් එක තියෙන්නේ. මේ පැත්තින් ඉඳලා ආවා මෙහෙම පල්ලහට. පල්ලහට එනකොට තියෙනවා මෙතන ග්‍රවුන්ඩ් එකක් වගේ සෙට් වෙනවා. ඒ වගේම තමයි මෙතන චිල්ඩ්‍රන්ස්ලා ප්ලේ ග්‍රවුන්ඩ් වගේ අරන් චිල්ලා තියෙනවා. ලෙස්සන බෝට්ටු තියෙනවා. ඒ වගේම මෙතන පොඩි ටෙන්ට් එකක් තියෙනවා. ගොඩාක් අය මෙතන ෂුපිරි මෙතන හොඳයි අර ක්‍රිකට් පාරක් එහෙම ගහලා ආයි බේස්බෝල් එහෙම ෂොට් එකක් ගහලා ආදල්ලගේ යන්න හොඳයි. ඒ වගේම මෙතනින් යන්න පුළුවන් ඔසියනට එන්නද මේ තියෙන ඔසියන ගාඩින් කියලා එකක් තියෙනවා. එතනින් පල්ලෙහාට ගියාම මේ පාරේ යන්න ඕන. අපිට එක උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙනවද කියලා හරියට. ඔව් අර අපේ අම්මා චිල්ලා වදිනවා. මාර් ප්ලේස් එකක් ඕගොල්ලොත් ඇවිල්ලා එහෙම යාළුවොත් එක්ක ඇවිල්ලා ශ්‍රී ලංකාවට යන්න පුළුවන්. තව අතන බාස්කට් බෝල් කෝට් එකක් තියෙනවා. ඒකට බලන්න පුළුවන් බාස්කට් බෝල් කෝට් එක. ආරම ලස්සනයි. අපි අතන උඩට ගිහිල්ලා බලමු. ඔන්න ආව අපි උඩ නැගලා බලමු. තියෙනවා ප්ලේස් එක ගැම්මක්. මේක වෙලාර පිටරට ඉන්න වයිබ් එකක්. ආරම ලස්සනයි. ඉරක් තියෙනවා. ඉර බහගෙන ඒකලාවේ වටපිටාව වට ලස්සනයි. Tadi nih abi pala gila bal පොඩ්ඩක් පල්ලෙහාට එනවා. පිපිරි තැන ඉතින් ආයි ප්ලේ කරන්න කට්ටියක් එක්ක ඇවිල්ලා. මේ බාස්කට් බෝල් ආයි වාෂිපොට් එක ඔයගොල්ලොත් තන ඉතින් කට්ටියම එන්න ඕනේ. ඉතින් ආයි යාතල් එක ෆැමිලි ඒ වගේම යාළුවොත් එක්ක යවදාන්න. යාර පිටරට වයිබ් එකක් තියෙන ආයතනතර අට ලස්සන. ආයි මාරමෙන්ඩෝයි සිව්පිරියත්තා ඒ තමයි ඉතින් ආයි සිව්පිරිම මාර්බත්ත ක්‍රියාදීන් හොටෙල් එක ගැම්මක්. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් ආයි මේක තමයි ඉතින් try කරන්නම හොඳ මේක. එළි ඉතනයි ඉතින් බලන්න. ආගල ගොඩක් ඒවා දිනවා. ඉතින් මේක හොඳයි. ඉතින් ගොඩක් එක්ස්පීරියන්ස් ආයි ලොක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයගලන්ට. එන්ජොයි වෙනවා වගේම මයින්ඩ් රිලැක්ස් කරගෙන ඉතින් ගොඩක් ඒවා පුළුවන්. ඔටික තමයි ඉතින් මේ හොටෙල් එකේ තියෙන්නේ. තව view point එක වගේ අර නෑ මොකක්ද අර ඔක්කොම පේන අර view ඔක්කොම පේන කෙනෙක් මවුන්ටන් ඔක්කොම පේන ස්පොට් එකක් තියෙනවා. ඒ කියන්නේ අර බිල්ඩින් එකේ උඩම තට්ටුවට ගියාම ඔක්කොම මේ view එක බලන්න පුළුවන්. මම එතනටත් යන්න බලන්න. එතනට ගිහිල්ලා මම කතා කරන්න බලමු. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. යාළුවෙක් යනවා දිවගෙන
රශ්මික නානකශේකර එනම කම්මැලිය අපි යනවා පූල් එකට මම පූල් එකට යන්න හදන්නේ මොනවාරි පූල් එකට පූල් එක ගාවට ගිහලා ගයිස් පූල් එකට දැන් ආවා එතන උඩට ගියාම පූල් එක view එක තියෙනවා අන්න තියෙන පූල් එක කවුරුත් නැහැ වාව් ලස්සන මාරම ලස්සනයි ඔන්න මන්ද මෙතන පොඩ්ඩක් පූල් එකට යන්න කලින් ෂවර් එකක් දාගන්නවා. ආයි ගල් පිල්ලේ ෂවර් එකක් තියෙනවා. Hello guys, pool එකට ආවා දැන් pool එකට දාලා ටිකක් වෙලා රැ වුණා. දැන් හයත්ම පැනලා ඇති. අර සීතලක් දෙන්නේ ඉතින් දැන් පොඩ සීතල ගියා. ඒ වගේම මෙතනින් හොටෙල් එක තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති. අර vlog එක. අයි කැමරා ඇති. දැන් ෆිල්ම් මන් මේ ඒ view එක තියෙනවා. Guys, brother, I think enjoy your video. Kemak
ඉතින් ඉතින් ආතල්ලගේ එන්ජොයි කරලා යන්න පුළුවන් මෙතන. ඔයගොල්ලෝ එන්න මාරබෙද්ද හොටෙල් රිසෝට් එකට. මාරබෙද්ද ගාඩින් රිසෝට්. රයිට්. ඇහුණනේ වාට. අන්නකට ඇවිල්ලා එන්ජොයි කරලා යන්න. බයි. එදා අරහෙ ගානවා වගේ. කොහෙද? කැම්පින්. ගාත්මෝ. මේ දැම්මට එලියට බෑගන්න ඉදියන්න නැති වෙන්නේ. එලියට බැස්සොත් ඇඟ පට්ට සීතලක් තියෙන්නේ. ඒකින්ද පූල් එකේ ඉන්න පූල් එකේ වතුරේ පොඩ්ඩක් හොට් ඉතින් අර අවුව ඇදිලා මේ පොඩ්ඩක් හොට් වෙලා තියෙන උඩ. දැන් සීතල උලන් එන්නේ. අම්බෝ මේ උලන දැන් මෙතන පූල් ටවල් තියෙන කොහොම හරි අරගෙන පීදාගෙන යන්න ඕනේ. දැන් තව ෂූට් එකකින් යනවා. අපි චේන්ජ් එකක් දාලා රැටම චෙට් එලකිරි බයි. මේ පූල් එකේ ඉඳලා රූම් එකට යන්න හදන්නේ. අම්බෝ අර සීතලක් තියෙන්නේ. රූම් එකට ගිහලා චේන්ජ් එකක් දාලා හම්බ. Hi. How's it guys? දැන් බොන්න චේන්ජ් එකක් දාලා ඉතින් ඇඳට ආවා. නාරම සනීපයි. ඉතින් ආතල්ලක ඉන්නවා. දැන් අපි ඩිනර් එක ඕඩර් කරා 8:30 එනකෝ. ආවොත් ඩිනර් එකේ ඕඩර් කරපු ටික පෙන්නන්න ආවට පස්සේ. අමුඩ ඇතින් ඇඳට වෙලා ඉන්න ඉතින් ආතල්ලක. ඩිනර් එකේ ගලන්ට පෙන්නන්න මේ මොනවද කැමරික් කියලා. අපේ ඩිනර් ඕඩර් කරපු කැමරා ටික ආවා. මොනවද ටික තමයි සුප් තියෙනවා, ඩිෂ් තියෙනවා, බටර් තියෙනවා. ඩිනර් කැමරා ඕඩර් කරලා. අච්චරයි. හම්බ. දැන් අපි ඉතින් කෑවා. ඔක්කොම කාලා සමහර වයිතුන අම්මා කෑවේ. ඉතින් කාලා පොඩ්ඩක් එළියට බහින්න. මොනවා එළිය බස්ස පොඩ්ඩක්. එළිය වලට මම පෙන්නන්න. මෙන්න මේ වගේ තියෙනවා ඉතින් එළිය. යාළුවෙකුත් යනවා. ලස්සන්ට ආයි ලයිට් දාලා ලස්සන්ට පේනවා ඇති. යාගම් පොඩ්ඩක් සීතලයි ඉතින්. මේ පැත්තේ තමයි අර අපි අර ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ තිබ්බේ. අර සෙල්ලම් කරන්න එහෙම. එතනින් උඩට ගිහලා යන්න තියෙනවා. මේ සුපිරි ඉතින් ආයි උදේ සන්රයිස් එක බාන්න තියෙන ඉතින් ආයි මන් බැබලෙනවා ලයිට් එකයි අනිකත් තරුවගේ සුපිරිතින් ගම්මත් නාතින් එන්ජෝයි විච්චක්මිර වගේම එන්ජෝයිජ් කරා. හරි එහෙන අපි හෙට උදේට සිට්ටමු. ඒවාගේම තව එකක් කියන්න තියෙන
මේ වීඩියෝ එක වෙන එකක්. ඒ කියන්නේ මේ වීඩියෝ එක අපි හෙට යනවා නුවරඑළියට. ඒ නුවරඑළිය වීඩියෝ එක මම වෙනම කරන්න. ඒ කියන්නේ වෙනම වීඩියෝ එකක් දාන්නම් මේ හොටෙල් එකයි නුවරඑළිය යන එකයි දෙකම එක වීඩියෝ එකේ දාන්නේ නැහැ. දෙක කඩලා දෙයක් දාන්න. හරි එහෙනම් අපි හෙට උදේට සෙට් වෙමු. මම හිතනවා හොඳ සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙනම් good night, bye. මේ තමයි අපේ breakfast එක. Hello, good morning. ආරම ලස්සනයි. දැන් view එක මම පෙන්නන්න. Nudita. Tinggal ada yang udah bila. Kalau itu dan nomor dah di telak dulu. Dan aku dia video dah. Aku sama dia ni. Dan ting මෙහෙම ජනාල අත්තියලා නුවරඑළියට. නුවරඑළිය මේ වෙනම කරන්න. වෙනම වීඩියෝ එකක් දාන්න. එතකොට මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝස් තියෙනවා. ඊළඟට නුවරඑළිය එක බලන්න එහෙම. අපි ගියා.